අපේ ලංකාවේ සුළි කුණාටුවක් තිබුණා. දැන් ඒක ලංකාවෙන් ඉවත් වෙලා මේ මොහොත වෙද්දී කියන්නේ දැන් අද 2025 11 වෙනි මාසේ 30. එතකොට දැන් වෙලාව හවස 3:10යි. මේ වෙද්දී චෙන්නයි වලට ආසන්නයේ තියෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට ගොඩක් අය කටකතාවලට කියනවා දැන් තව සුළි කුණාටුවක් එයි කියලා. මම මේක මේ මොහොතේ තියෙන සැටලයිට් වලින් පෙන්නන මේ සැටලයිට් දර්ශනත් එක්කලා මම ඔයාලට කියලා දෙන්න. එහෙම මේ මොහොතේ ලෝකයේ තව සුළි කුණාටු අපේ එකට අමතරව තව 3ක් තියෙනවා. ඒ 3 මම පෙන්නන්නම් මෙන්න මේ විදිහට. දෙකක්ම තියෙනවා මෙන්න මේ විදිහට තායිලන්තය සහ වියට්නාමයේ ඒ ආසන්නයේ මෙන්න මේ විදිහට දෙකක් තියෙනවා. එකෙන් එකක් ටිකක් ප්‍රබලයි. මෙන්න මේ හරිය තියෙන එක මෙන්න මේක ප්‍රබලයි. ඒක ටිකක් අපිට ආපු එකට වඩා ටිකක් වැඩි ප්‍රබලත්වයකින් යුක්තයි. ඒක වියට්නාමයට මේ මොහොත වෙද්දි ක්‍රියාත්මක වෙනවා. ඒ අසල තව එකක් තියෙනවා. එතකොට ඊට අමතරව තව තියෙනවා මෙන්න මේ හරිය එකක්. මෙන්න මේ හරිය මේක සම්පූර්ණයෙන් මුහුද ආශ්‍රිතව තියෙන්නේ. ජපානයට පහලින් ඒ වගේම ගයානා වලට ඉහළින් පැපුවා නිව්ගිනියා වලට ඉහළින්. එතකොට මෙන්න මේ හතර තමයි මේ වෙද්දි ලෝකේ තියෙන මේ වෙද්දි තියෙන සුළි කුණාටු හතර. කිසිම වෙලාවක දැන් මේ තියෙන ලංකාවට ක්‍රියා කරන සුළි කුණාටුව මේ ලංකාවට කිසිම වෙලාවක මේ තුන එන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. මේ දෙක සහ මේක කිසිම වෙලාවක එන්නේ නැහැ. ඒක නිසා කිසිම කෙනෙක් බය වෙන්න එපා. මේ සුළි කුණාටුවත් එක්කලා තව සුළි කුණාටුවක් එන්න තියෙනවා කියලා බොරු කටකතා යනවා. ඒකට පිළියමක් විදිහට තමයි මම මේක කරේ. මොකද හේතුව බොහෝ වෙලාවට දැන් මේ තියෙන තත්ත්වය එක්කලා මේ අපේට බලපෑ සුළි කුණාටුවත් මං හිතන්නේ තව දවසක් දෙකක් ඇතුළත නතර වෙයි. ඒ වගේම මෙන්න මේ දෙකත් දැන් මේ දෙකත් පටන්ගෙන දැන් ෂය වෙමින් යන්නේ. ඒක නිසා මේ දෙක කිසිම වෙලාවක ලංකාව පැත්තට එන්නේ නැහැ. ඒක නිසා බොරු කටකතාවලට රැවටෙන්න එපා. මේ තව සුළි කුණාටුවක් ලංකාවට එනවා කියලා. මේ මොහොතේ මේ සැටලයිට් වලින් පෙන්න සැබෑ තත්ත්වය තමයි මම මේ ඔබට පෙන්වුවේ. මේක අපිට මේ සිතියමෙන් ලොකු ළඟකින් පෙනුනට මේක ළඟක් වගේ පෙනුනට නමුත් මේක සැතපුම් 100 ගානකට යහින් තමයි වෙන්නේ. 100 ගානටත් වැඩි. 1000කට විතර ආසන්නයේ තමයි මේ ඉතුරු සුළි කුණාටු තියෙන්නේ.